ඕකේ අයිබෝන් ට්‍රේඩ් විත් මී SL අරගෙන තවත් ඩේලි මාකට් බ්‍රේක්ඩවුන් වීඩියෝ එකට තමයි අපි මේ සූදානම් වෙලා ඉන්නේ. ඉතින් අද ඔක්තෝබර් 15 2025 ඔක්තෝබර් 15 වෙනි බදාද මම මේ වීඩියෝ එක රෙකෝඩ් කරන්නේ පාන්දර 1ට. ඒ කියන්නේ මේ අඟහරුවාදා ඒ කියන්නේ අපි ට්‍රේඩ් කරපු ඊයේ දවස ක්ලෝස් වෙන්න ලඟ වෙනවත් එක්කම මම මාකට් බ්‍රේක්ඩවුන් එක අරගෙන ඉන්නම් කිව්වා. ඒක තමයි මේ. ඉතින් ඕවරෝල් මම අපි ඊයේ දවසේ ඊයේ කියන්නේ 14 වෙනිදා අඟහරුවාදා අපි මෙන්න මේ බයි එක ගත්තා. ඔයාලට මතක ඇති අපි ලයිව් සෙෂන් එක බලපු නැති කට්ටිය ඉන්නවා නම් බලන්න. මෙන්න මේ බයි එක අපි ගත්තා සහ 4150 කියන ලෙවල් එකට ආපහු ප්‍රයිස් එක එන්න පුළුවන් කොහොමද කියන එක මම ඔයාලට පැහැදිලිව කිව්වා. 4130 කොහොමද මේන්ටේන් වෙන්නේ, මේ ලෙවල්ස් කොහොමද මේන්ටේන් වෙන්නේ කියන එක. ඉතින් දැන් අපි මේ ප්‍රයිස් ඇක්ෂන් එක කන්ටිනියේෂන් එකක් තමයි තියෙන්නේ. ඉතින් එතකොට මොකක්ද අපි අපේ අද දවසේ කියන්නේ බදාදා අද දවසේ ටාගට් එක මම මේක ඩේලි ඕපන් වෙන්නත් කලින් අරගෙන ඉන්නේ. ඔයාලට කලින් එතකොට මේක බලන්න පුළුවන් නිසා. පළවෙනි දේ ඕවරෝල් අපි දැනගන්න ඕනේ තාම වීක්ලි බුලිෂ් ප්‍රයිස් ඇක්ෂන් එකක් තියෙන්නේ. එතකොට බදාදා අද දවසේ අපිට ෆන්ඩමෙන්ටල් විශේෂයෙන්ම ස්පෙસિෆික් ෆන්ඩමෙන්ටල්ස් මොකුත් නැහැ සහ තාමත් ගවර්න්මන්ට් ෂට්ඩවුන් එක නිසා අපිට මේජ ඩේටස් මොකුත් නැහැ. හැබැයි හෙට දවසේ චයිනාවල CPI එක සහ PPI එක තියෙනවා. ඒ ඩේටා දෙක තමයි මෙන්ලිම තියෙන්නේ. ඊට අමතරව FOMC මෙම්බර්ස් ලගේ ස්පීච් එකක් තියෙනවා. ඒ වගේම අඟහරුවාදා කියන්නේ ඊයේ දවසේ පවල්ගේ ස්පීච් එකේදී රේට් කට්ස් පැත්තට තවදුරටත් යනවා කියන එක තමයි කියවුනේ. රේට් කට්ස් තවදුරටත් එනවා කියන එක ඉස්සරහට තවදුරටත් එනවා කියන එක තමයි කිව්වේ ලේබර් ඩේටා සහ ඒ කියපු දේවල් එක්කන්. ඉතින් තාමත් ප්‍රයිස් ඇක්ෂන් එක බුලිෂ් ප්‍රයිස් ඇක්ෂන් එකක් මේන්ටේන් වෙනවා. මෙතනදී තියෙන එකම ඒරියා එක මෙන්න මේ ප්‍රීවියස් හයි එක කියන්නේ කලින් දවසේ අපි කියන අඟහරුවාදා දවසේ ක්‍රියේට් කරපු හයි එක මෙන්න මේ සෙල් ඔෆ් එකේ මේ හයි එක බ්‍රේක් කරනකන් තමයි අපිට තියෙන්නේ සහ මේ 4150 ලෙවල් එක බ්‍රේක් කරන්න ඕනේ. ඉතින් අපි අද දවසේ බලාපොරොත්තු වෙන්නේ අඟහරුවාදා දවසේ මාකට් එක තාම ක්ලෝස් නැහැ. මේ තාම ඉන්නේ අපි අඟහරුවාදා දවසේ බදාදා මාකට් අප්ඩේට් එක තාම මම මේ දැන් කලින්ම අරගෙන ඉන්නේ. කලින්ම ඒෂියන් සහ ලන්ඩන් සීසන් එක කාට හරි අවශ්‍ය නම් එතකොට පුලිස් ප්‍රයිස් ඇක්ෂන් එකේදී අපි බලන්නේ හෙට ඒෂියන් සෙෂන් එකේ සහ ලන්ඩන් සෙෂන් එකේදී මුලින්ම පුල් බෑක් එක. පුල් බෑක් එක 4130ට. එහෙම නැත්නම් NISE ඕපනින් ප්‍රයිස් එකකින් මේ 4100 මේ ඒරියා එකට මුණත් එන්න පුළුවන්. හැබැයි මුලින්ම පුල් බෑක් එක වෙන්න ඕනේ. රයිට්. පළවෙනියටම පුල් බෑක් එක වෙන්න. හැබැයි මම 4130න් පල්ලෙහාට එක්ස්පෙක්ට් කරන්නේ නැහැ අපි පුල් බෑක් එක. මොකද මේක හොඳ ඩේලි බුලිෂ් කැන්ඩල් එකක් විදිහට තමයි දැන් ක්ලෝස් වෙන්න යන්නේ. ද ස්ට්‍රෝන් කැන්ඩල් එකක් විදිහට. එතකොට මේ වික් එක විතරයි අපිට තියෙන්නේ. වික් එකේ ඉෂුව එක විතරයි තියෙන්නේ සහ එතනදී වැදගත්ම ප්‍රයිස් ඒරියා එක වෙන්නේ එතකොට 4130 4130න් වලට හෙට දවසේ ඒෂියන් සෙෂන් එකේ ලන්ඩන් සෙෂන් එකේදී බයිස් බලන්න පුළුවන්. එහෙම නැත්නම් 4125 මෙන්න මේ ඒරියාස් වලිමුත් බලන්න පුළුවන්. 4130න් බලන තරමටම හොඳයි. මොකද හෙට දවසේ මාකට් එක කියන්නේ අද දවසේ මාකට් එක 4160 150 මේ ඒරියා එකකින් ඕපන් වෙයි. සමහර විට ඒෂියන් සෙෂන් එකේදී බයි වෙන්න පුළුවන්. මොකද මේ තියෙන ප්‍රයිස් ඇක්ෂන් එකත් එක්කන් ගෝල්ඩ් තියෙන බුලිෂ් ප්‍රයිස් මොමන්ටම් එක අපේ ටාගට් එක තමයි 4200 කියන ලෙවල් එක. ඊට අමතරව බලන්න ඕන මේජර් ප්‍රයිස් පොයින්ට් ඒරියා එකක් තමයි රිජෙක්ට් වෙන්න පුළුවන් ඒරියා එකක් 4176 සහ 4150ත් බලන්න 4150 ඉතාම වැදගත්. මුලින් බයි වෙලා ඊට පස්සේ සෙල් වෙන්න පුළුවන්. මොකද මේ සෙල් එක කන්ටිනියේෂන් එකක් තාම ගිහිල්ලා නැහැ. මොකද බුලිෂ් ප්‍රයිස් ඇක්ෂන් එකේ තියෙන්නේ 4100න් අපි මේ බයි එක ගත්ත එක සහ මේ දේවල් එක්කන්. ඉතින් 4150න් උඩ බයිස් බලන්න 4130ට ආවත් ඒත් බුලිෂ් ප්‍රයිස් ඇක්ෂන් එක මේන්ටේන් කරගෙන ස්ට්‍රක්චර් බ්‍රේක් එකක් දීලා අපේ එන්ට්‍රීස් ගන්න විදිය දන්නවා. 1 මිනිට් එක ඇතුලේ ලෝ එකක් ක්‍රියේට් කරලා ලෝ එකට එන්ට්‍රි එකක් මෙන්න මේ වගේ එන්ට්‍රි එකක් කියන්නේ ලෝ එක ක්‍රියේට් කරා. මෙතන ටිකක් ඇඩ්වාන්ස් එන්ට්‍රි එකක් තියෙන්නේ. ලෝ එක ක්‍රියේට් කරා ඒකට පුල් බෑක් එකක් දුන්නා එන්ට්‍රි එක ගත්තා. රයිට්. මෙන්න මේ වගේ ලන්ඩන් සෙෂන් එකේදී හෝ ඒෂියන් සෙෂන් එකේදී 1 මිනිත් chart එකේ අපි එන්ට්‍රි ගන්න 1 මිනිත් ගන්න නම් 5 මිනිත් එකෙන් බලන්න ලෝ එක ක්‍රියේට් කරා එන්ට්‍රි පුල් බෑක් එකක් දුන්නා. මේක ලෝ එකත් බ්‍රේක් කරලා තිනවා. සෙකන්ඩ් 5 මිනිත් එකේ ලාස්ට් 3 මිනිත් වල තමයි ගන්න ඕනේ 1 මිනිත් chart එක ඇතුලේ ගන්නවා නම්. මොකද ෆස්ට් 2 මිනිත් always pull back. එහෙම නැත්නම් මැනිපියුලේෂන් එක ලික්විඩිටි ග්‍රැබ් එක ඔය ඕන එකක් ඔයාලට කියන්න පුළුවන්. ෆස්ට් 2 මිනිත් වල ගන්න නැතුව සෙකන්ඩ් කියන්නේ පළවෙනි මිනිත් දෙකෙන් පස්සේ ගන්න. එහෙම තිබ්බොත් එන්ට්‍රි එකට විතරක් යන්න බයිස් බලන්න පුළුවන් ඒරියාස් තමයි 4130 සහ 4150 මේ ලෙවල් දෙක ඕවරෝල් ටාගට් කරන්න පුළුවන්. ඩේලි ටාගට් කරන අපි බුලිෂ් ප්‍රයිස් ඇක්ෂන් එකක් ප්‍රීවියස් ඩේ එක හයි එකක් ඒ කියන්නේ අඟහරුවාදා හයි එක මෙන්න මේ හයි එක බ්‍රේක් කළා 4200ට යන්න තමයි අපි ටාගට් කරන්නේ. ඕවරෝල් බුලිෂ් ප්‍රයිස් ඇක්ෂන් එකක් මෙන්න මේ විදිහෙන් ප්‍රයිස් ඇක්ෂන් එකක් තමයි තියෙන්නේ. ඉතින් ඒක නිසා අපි මේකේ කන්ටිනියේෂන් එක එක්ස්පෙක්ට් කරනවා.
කන්ටිනියේෂන් එකක් වෙන්න බැරි විදිහ තමයි අර කලින් කිව්වත් වගේ මෙන්න මේ දවසේ සෙල් ඔෆ් එක සිදු වුණා වගේම මේ ඒරියාස් බ්‍රේක් ත්‍රූ කරගෙන යන්නේ නැත්නම් 4160 70 මේ ඒරියාස් බ්‍රේක් කරගෙන යන්නේ නැත්නම් මෙයා වෙන්න පුළුවන්. එතකොට මේ එක ඒරියා එකකින් හරි ඔයාලට ට්‍රේඩ් එකක් ගන්න පුළුවන් වුණොත් මේක බොහෝ දුරට යනවා බලා ගන්න පුළුවන්. ඔයාලට මේ නිකන් අර මොකද්ද මේ පැටර්න් ටයිප් එකත් ඔයාලගේ එක එක යූස් කරන එක එක පැටර්න්ස් තියෙනනේ. අන්න ඒ වගේ පැටර්න් එකකුත් ඔයාලට බලා ගන්න පුළුවන්. ඕවරෝල් මාකට් එක බුලිෂ් ස්ට්‍රක්චර් එක තාමත් මේන්ටේන් කරනවා. රයිට්. ඕවරෝල් බුලිෂ් මාකට් ස්ට්‍රක්චර් එක තාමත් මේන්ටේන් කරනවා. කී ලෙවල් සපෝට් කරලා තියෙනවා. එකට රිලීස් වුණ ඩේටා සපෝට් කරලා තියෙනවා. 4100 ලෙවල් එක සපෝට් කරලා තියෙනවා. වීක්ලි ඕපනින් එක තියෙන 4000. ඉතින් ඒකත් එක්ක ඒක මතක තියාගන්න ඕනේ. අනිත් මතක තියාගන්න ඕන කාරණේ තමයි පහුගිය සති කිහිපෙම බදාදා බ්‍රහස්පතින්දා දවස් දෙකේ බොහෝ දුරට පුල් බෑක් එකක් ආවා. හැබැයි අපිට පුල් බෑක් එකක් ආව දවස් දෙක තමයි බදාදා සහ බ්‍රහස්පතින්දා දවස. රයිට්. සිකුරාදා ඊට පස්සේ බයි බ්‍රහස්පතින්දා හවස ඉඳලා සිකුරාදා වෙනකම් බයි වෙනවා. සවුන්දා උදේට කෙලින්ම ආපහු කන්ටිනියේෂන් එක. හරිද? එතකොට ඒක මතක තියාගන්න. මෙන්න මේ ඒක අපිට මෙයා කරන්න පුළුවන්. දැන් අපිට අඟහරුවාදම මේක සෙල් ඔෆ් එකක් ආවා. සහ ඒක නිසා ඊට අමතරව අපිට තව වැදගත් කාරණයක් තමයි දැන් චයිනා US ට්‍රේඩ් මේ ටෙන්ෂන් එක පොඩක් ආපහු වැඩි වෙලා තියෙනවා. මේ චයිනා වලින් රිලීස් වෙන මේවා සහ ඒ දේවල් එක ඒකේ ටෙන්ෂන් එක තවදුරටත් වැඩි වෙන්න පුළුවන්. ඒක නිසා ඒකත් එක්කම පොඩ්ඩක් නිවස් ගැනත් පොඩ්ඩක් අවධානයෙන් ඉන්න. ඒකට ඔයාලට හෙඩ්ලයින්ස් බලාගන්න පුළුවන්. ලේසිම සයිට් එකක් තමයි ෆයිනෑන්ෂියල් ජූස් කියලා සර්ච් කරන්න. ෆයිනෑන්ෂියල් ජූස් කියලා එනවා සයිට් එක. ඒකේ ෆ්‍රී ඔෆ් බලාගන්න පුළුවන් හෙඩ්ලයින්ස් යනවා. ඉතින් ඒක ගැන පොඩි ඇටෙන්ෂන් එකකින් ඉන්න. මේ ඒරියාස් වලින් බයිස් බලන්න 4150න් උඩත් සහ 4150 බ්‍රේක් කරලා යනවා නම් ඔයාලට පුල් බෑක් එකක් ආවම බලන්න පුළුවන්. නැත්නම් 4130. හරිද? මේ ඒරියාස් වලින් බයි කරන්න පුළුවන්. හැබැයි මේ ඩේලි ප්‍රයිස් එක ක්ලෝස් වෙන විදිහත් එක්ක මේ ඒරියා එකට ගෙන මම ආයෙත් කියන්න 4130 4123 මේ ඒරියා එකට පුල් බෑක් එකක් එන්න පුළුවන්. හරිද? මෙන්න මේ වගේම තව පුල් බෑක් එකක් ඇවිල්ලා මොකද මේ 1 මිනිට් එකක පාරම සෙල් වුණේ. ඕකේ. ඉතින් ඒ දේවල් එක්ක ඒ දේවල් එකන් බලන්න මොකද වෙන්න පුළුවන්. බලන්න මාකට් එක මෙයා කරන්න තාමත් 3450 ලෙවල් එක අපිට බ්‍රේක් ත්‍රූ කරලා නැහැ. මේ ඒරියා එකෙන් උඩ හයි ටයිම් ෆ්‍රේම් chart කැන්ඩල් එකක් ක්ලෝස් වෙන්න ඕනේ කන්ෆර්මේෂන් එක එන්න නම්. ඉතින් මේ ඒරියාස් වලින් බයි එක බලන්න. ඕවරෝල් අපේ ප්‍රෙඩික්ෂන් එක සහ ඕවරෝල් ප්‍රයිස් ඇක්ෂන් එකත් එක්ක අපි ටාගට් කරන්නේ 4200 කියන ලෙවල් එක. රිජෙක්ට් වෙන්න පුළුවන් ඒරියාස් තමයි ප්‍රයිස් එක රිජෙක්ට් වෙන්න පුළුවන් ඒරියාස් මේ ඒරියා එක. දැනටම 4150 මම ආයෙත් කියනවා 4150 රිජෙක්ට් වෙන්න පුළුවන්. 4174 ඊට අමතරව ඉමීඩියට් මේ ලොකු වෙලාවක් නැතු මේ හයි එක බ්‍රේක් වුණොත් 4170 4170 කියන 79 සෝරි 4180 කියන මේ වීක් එකේ හයි එක මේ හයි එකත් පොඩ්ඩක් හයි එකත් මොනිටර් කරන්න. මොකද මේ ඒරියා එකත් බ්‍රේක් වෙලා ඉමීඩියට්ලි සෙල් වෙන්න පුළුවන්. ඒක නිසා ලෝවර් ටයිම් ෆ්‍රේම් එකකින් ඒක මොනිටර් කරන්න. ඕවරෝල් බයිස් වලට තමයි අපි ප්ලෑන් කරන්නේ අපේ ට්‍රේඩ්ස්. ඒ හින්දා බයිස් ගන්න තරමට හොඳයි. මම සෙල්ස් ගන්න එපා කියන්නේ නැහැ. ඔයාලගේ කන්ෆර්මේෂන් එකක් තියෙනවා නම් සෙල්ස් වලට යන්න කිසිම ගැටලුවක් නැහැ. මේ ඕවරෝල් 4130 4150න් උඩ බයිස් 4130 මුත් බයිස් 4120 මුත් 125න් උඩ මේ ස්ට්‍රක්චර් එකෙන් 1 hour ස්ට්‍රක්චර් එකකින් උඩ 30 minute මේ ඒරියා එකකින් උඩ මෙන්න මේ ස්ට්‍රක්චර් එකකින් උඩ මේ ප්‍රීවියස් ස්ට්‍රක්චර් එක විදිහට ස්ට්‍රක්චර් එක ගන්නත් පුළුවන් ඔයාලට. රයිට්. ඒරියා එකකින් උඩ අපි බයි එකක් තමයි බලාපොරොත්තු වෙන්නේ. එක්ස්ට්‍රීම් එන්ඩ් එකක් විදිහට ගත්තොත් මේ 4100න් උඩ අපි තවමත් බයින් කන්ටිනියේෂන් එකක් තමයි එක්ස්පෙක්ට් කරන්නේ. රයිට්. මේ ඕවරෝල් බුලිෂ් ප්‍රයිස් ඇක්ෂන් එක මේන්ටේන් වෙන්න. හැබැයි මේක එහෙම නොවෙන්නත් පුළුවන්. එහෙම නොවුනොත් අපි සෙල්ස් වලට ඩයිජෙස්ට් වෙමු. කිසිම ගැටලුවක් නැහැ. ඉතින් සමහරට අපිට බදාදා අද දවසේ ලයිව් එක අරගෙන ඉන්න බැරි වෙයි. ලයිව් එක අරන් ආවත් නැතත් මෙන්න මේ කිව්ව ප්‍රයිස් පොයින්ට්ස් ටික මතක තියාගෙන ප්‍රයිස් ටික මාකප් කරගෙන ඒ ප්‍රයිස් වලින් බලන්න. මේ ලෝස් ටික විශේෂයෙන්ම බලන්න. මේ NY සෙෂන් සහ ලන්ඩන් සෙෂන් වල ලෝස් ඒ ටික බලන්න. ඉතින් එහෙනම් අපි ලයිව් එකෙන් හෝ ඊළඟ දවසේ මාකට් බ්‍රේක්ඩවුන් එකෙන් හම්බෙමු. අපි ලයික් කරන්න, ෆලෝ කරන්න, ෂෙයා කරන්න. මේ වීඩියෝ එකේ මොනවා හරි තියෙනවා නම් වැඩි කමෙන්ට් එකක් දාන්න. YouTube එකේ කට්ටිය අපේ කට්ටිය මේකට බලලා ඔයාලගේ හෙට දවසේ මේකත් එක්කන් යන්න. එහෙනම් අපි ගිහින් එන්න. ජය වේවා.